අයිබෝවන් කොහොමද කාලකට පස්සේ මම ආයෙත් මගේ පොඩ්කාස්ට් එකත් ඔන්න මේ ගාම්ම මම ආපහු ලොන්ච් කරනවා පොඩ්කාස්ට් එකයි ඒ වගේම YouTube එකටයි කාලෙකින් කතා කරන්න ඉඩක් හදාගන්න කියලා හිතුවා. මොකද පහුගිය කාලේ සෑහෙන වැඩ කටයුතුත් එක්ක පොඩි විභාග ඉගෙනීම් කටයුතු මේවත් එක්ක හිර වුණා. ඒකයි මට කතා කරගන්න බැරි වුණේ. ඉතින් උපන්දිනෙත් පහ වුණා. මම මේකම අවස්ථාවක් කරගන්නවා මගේ උපන්දිනේට සුබපතපු හැම දිනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ කියලා හිතුවා. එතනින්ම පටන් ගන්න කියලා හිතුවා මේ පාර ටොපික් එක. මේ පාර මාතෘකාව උපන්දිනේ. මොකද උපන්දිනයක් ගත කරද්දී අපි උපන්දිනයකට සුබපතත්ති හැමෝම ලොකුවට ඉංග්‍රීසි භාෂාව දැනගෙන හිටියත් නැතත් හැපි බර්ත්ඩේ කියලා කියනවනේ. එහෙම නැත්නම් කෝ අපිට බර්ත්ඩේ කේක් නැද්ද? ඔය වගේ දේවල් අහනවනේ. මේ හැපි බර්ත්ඩේ to you කියන වචන ටික කොහෙන්ද ආවේ කියන එක අපි හොයාගමු. ඊට පස්සේ අපි කාට හරි හැපි බර්ත්ඩේ to you කියලා සින්දුවක් කියද්දි එහෙම නැත්නම් බර්ත්ඩේ පාටි එකකට යද්දි හැපි බර්ත්ඩේ to you කියලා කාගේ හරි කාඩ් එකක ලියද්දි සුබපතද්දි SMS එකක් ලියද්දි මේ හැම එකදීම මේ වචන ටික කොහෙන්ද ලෝකෙට ආවේ කියන එක අද ඉඳලා අපි දැනගන්නවා. ඕකට යන්නේ අක්කා කෙනෙක්ගේ නංගිගේ ඉතිහාසයක්. 1893 තමයි අවුරුද්ද. අක්කයි නංගි දෙන්නෙක් ඉන්නවා. අක්කා තමයි පැටි හිල් කියලා කියන්නේ. මේගොල්ලෝ ඉන්නේ ඇමරිකාවේ හිටියේ. ඇමරිකාවේ කෙන්ටාකි ප්‍රාන්තයේ ලුයිස්වේල් කියන ගමේ. අක්කා කින්ඩර්ගාඩන් එකේ එහෙම නැත්නම් ওই පහළ බාලාංශ පන්ති තියෙන පොඩි ප්‍රාථමික ඉස්කෝලේක ප්‍රින්සිපල්. නංගි තමයි මිල්ඩ්‍රෙඩ් කියලා කියන්නේ. මිල්ඩ්‍රෙඩ් තමයි ඒකේ සංගීත උගන්වන සංගීත ගුරුතු. මෙයා සංගීතය නිර්මාණය කරනවා, සින්දු කියනවා. මේ දෙන්න එකතු වෙලා උදේට ඉස්කෝලේට එන ළමයින්ට good morning to all කියලා සින්දුවක් හැදුවා. ඒකේ ටියුන් එක එහෙම නැත්නම් ඒකේ තාලේ තමයි ඔය happy birthday to you කියන එකේ තාලේ. ඒක පියානෝ එකෙන් ගහලා හැමදාම good morning to all කියලා වෙර වෙලා ඒකේ වචන ටිකම අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. මේ දෙන්න ඉස්කෝලට එන ළමයින්ට උදේට පිළිගැනීමේ ගීතයේ විදිහට වාදනය කරපු පියානෝ එක වාදනය කරලා ගායනා කරපු ගීතය තමයි good morning to all කියන එක. හැබැයි මේක ප්‍රසිද්ධ වුණා. මේ ටියුන් එක හරි ලස්සනයිනේ. අදලා නිකන් S2 පියාගෙන මේ ඩ්‍රයිව් කරන්න නැත්තම් විතරක් මේ වෙලාවේ S2 පියාගෙන අහලා බලන්න කල්පනා කරලා බලන්න happy birthday to you කියන එක ටියුන් එක මතකයිනේ. මේක ඒ පැත්තේ නිකන් ඇමරිකාව කියන විශාල රටක්නේ. එතකොට ඒ ගමකින් ඔක ඇති වෙලා නැති වෙලා යන්න තිබුණා. නමුත් පොතක පළ වුණා. සින්දු විශේෂයෙන්ම song stories for the kindergarten කියන පොතේ චිකාගෝ පබ්ලිෂර්ස් චිකාගෝ කියන ප්‍රකාශකයන්ගේ ක්ලේටන් F සමී කියන ප්‍රකාශකයාගේ අතින් පළවෙච්ච පොතක් තිබුණා song stories for the kindergarten කියලා. එතකොට මේ පොතේ මේකේ ස්වර ප්‍රස්තාරය පළ කරලා තිබුණා. පැටි අක්කයි මිල්ඩ්‍රෙඩ් නංගි ලියපු මේ ටියුන් එක කාලයක් ඔය විදිහට ඉස්කෝලවල good morning to all කියන වචන කීකේ උදේට නිකන් පාසලේ තේමා ගීතය වගේ පිළිගැනීමේ ගීතයක් විදිහට ගියාට 1912 කියන අවුරුද්දට එනකොට මේකට උපන්දින සුබපැතුම් වචන ටිකක් එකතු කරලා අලුතෙන් ගායනා කරා. දැන් ඊට පස්සේ අර ටියුන් එක ජනප්‍රියයිනේ. ඒකට මොන වචනේ දැම්මත් ජනප්‍රියයි. අලුතෙන් නව නිර්මාණයක් විදිහට කරලා 1924 රොබර්ට් කොලෙමෑන් කියන මෑන් තමයි මේක ඉස්සෙල්ලම උපන්දින වචන බවට පත් කරා කියලා කියන්නේ. එතකොට එයා ඒක නිකන් හිටියේ නෑ. ඒක එයා කරා කියලා කොහෙවත් ලියලා තියන්න එපා. 1924 මේ සින්දුව උපන්දින සුබපැතුම් ගීතයක් විදිහට එඩිට් කරපු පොතක රොබර්ට් H කොල්මෑන් කියන පුද්ගලයාගේ නම ඉතිහාසගත කළා. ඔහු තමයි මුලින්ම මේ වචන ටික එකතු කරලා තියෙන්නේ කියලා. ටියුන් එක ඒ විදිහටම තියාගෙන වචන එකතු කළා. ඒකත් ඊට පස්සේ happy birthday to you කියන වචන ටික එතකොට අපිට හරි විදිහට ගෞරවය දෙන්න ඕනේ කෝල්මෑන්ට. රොබර්ට් කෝල්මෑන් තමයි ඔය happy birthday to you කියන වචන ටික මුලින්ම ඉතිහාසෙ ලිව්වයි කියලා කියන්නේ සුබපැතුමක් විදිහට ගායනා කරන්න. හැබැයි දැන් මේකට ප්‍රශ්නයක් වුණා. කාලයක් ගියාට පස්සේ මේ සින්දුවේ අයිතිය තියෙන්නේ කාටද? ලංකාවේ සින්දුවල ලොකු ප්‍රශ්න තියෙනවානේ. මටත් පොඩි ප්‍රශ්න තියෙනවා මේක ගැන නම් කතා කරන්න. හැබැයි මේ ඒක කතා කරන වෙලාවක් නෙමෙයි, තැනකුත් නෙමෙයි මේක. නිර්මාණ අයිතිය ගැන 1893 දී අක්කා නගෝ දෙන්න නඩු කිව්වා මේකට. මේ ගීතයේ සංගීත අයිතිය අපිට ඕනේ කියලා. 1893 කියන අවුරුද්ද වෙනකොට මේකේ කතරු භාග ප්‍රශ්න සෑහෙන්න නැගලා ගිහිල්ලා 2016 විතර වෙනකන් මේ නඩුව යනවා. මේ නඩුව යනකොට වෝර්නර් චැපල් මියුසික් කියන ආයතනය තමයි මේ ගීතයේ අයිතිය සඳහා පෙනී ඉඳලා තියෙන්නේ. එතකොට අක්කයි නංගි කියනවා නෑ මේක අපේ ටියුන් එක. අපි තමයි මේකේ සංගීතය දැම්මේ කියලා. එතකොට වෝර්නර් චැපල් මියුසික් කියන ආයතනය කියනවා නෑ මේකේ අයිතිය අපිට තියෙන්නේ කියලා. අවසානයේදී 2015-16 කියන කාලේ නඩුව සෑහෙන දුරට ගිහිල්ලා 2016 දී තීන්දුවක් ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ 2015 අගහරිය කියලා සමහර පොත්වල සඳහන් වෙන්නේ. සමහරලාට කියනවා 2016 කියලා. ඇමරිකානු අධිකරණයෙන් තීන්දුවක් දුන්නා
වෝන චැපල් මියසික් ආයතනයට හැපි බර්ත්ඩේ ටු යූ කියන ගීතයේ අයිතිය සම්පූර්ණයෙන්ම අයිති නෑ කියලා. ඒතකොට දැන් ඔබ හිතනවා ඊට පස්සේ අක්කටයි නංගිටයි කියලා නේද? නෑ. එතන තීන්දුව එනවා ගීතයේ ඒගොල්ලෝ අයිතිය තීරණය කරලා තියෙන්නේ එක පියානෝ පාට් එකකට විතරයි කියලා. තෝරාගත්ත පියානෝ කෑල්ලක් විතරයි ඒගොල්ලන්ගේ අතින් කියන්නේ අක්කයි නංගී අතින් සංරක්ෂණය කරලා එහෙම නැත්නම් ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා. කාටද මේක අයිති? නඩුකාරතුමා තීන්දුව කරනවා 2016න් පස්සේ මේක පබ්ලික් ඩොමේන් එකක්. ඕන කෙනෙකුට අයිති කියලා. මේක ලෝක සම්පතක් බවට පත් වෙනවා. ඒක නිසා එතෙක් ඒ තීන්දුව එනකන් වෝන චැපල් මියසික් සමාගම අය කරා කියලා කියන කතෘභාගය වෙනුවෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 14ක් ආපහු ගෙවන්න සිද්ධ වුණා කියලාත් කියනවා ගාස්තු විදිහට. අද මේක මුළු ලෝකෙටම අයිති සම්පතක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා කාටවත් කවුරුත් නඩු දාන්න දෙන්නේ නැහැ. ඔබ ගීතය ප්‍රචාරය කළා කියලා ඒක අරගෙන වාදනය කළා කියලා වෙලා කාටවත් අපිට මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Happy birthday to you කියන එක එන්නේ ඔන්න ඔහොමයි. ආයි අපි මේ වගේ අලුත් තොරතුරුත් එක්ක හම්බෙමු. ඉතින් මම කැමති ආයි කාලයකට පස්සේ මුණ ගැහෙන මගේ හිත මිතුරන් ඔබ හැමදෙනාටම කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අදහස් ලියන්න. අපි ඊළඟ මාතෘකාවල හුඟක් දේවල් මේ වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිතර දකින්න බැරි වුණාට අපි මේ වගේ තොරතුරු වලින් අපේ අදහස් වමාරු කරගන්නවා. මම කැමති ඔබේ අදහස් දැනගන්න. මේ වගේ මාතෘකා ගැන කතා කරන එක ගැන අනාගතයේදී. එහෙමනම් දැනට සමු ගන්න. මම කිංස් රත්නායක. අයබෝවන්.